හෙලෝ ගයිස් ඔන්නද අද ඕල සිටලා ඉන්නේ මම ගේන නාටෝ ශිප්ලන් සීරිසේ එපිසෝඩ් 325 බලන්න. ඉතින් වැඩි කතාවක් නැහැ. channel එක subscribe කරලා ඇති follow කරලා set එක channel එක subscribe කරගෙනම මේ වීඩියෝ එකට set වෙමු. ඉතින් මම ඕගොල්ලන්ගේ ටෝකා ඇනිමි Multi-shadow clone jutsu! අද ස්ටාර්ට් වෙනම ලෙවල් එකකින් තමයි පටන් ගන්නෙ. ඉතින් පටන් ගෑමේදී අපේ නරුටෝ අහනවා මේ මාස්ක් එක දාන් ඉන්න පුද්ගලයාගෙන් ඔබ කවුද කියලා. ඉතින් මේ මිනිස්සයා කියන්නේ කලකිරිච්ච ලෝකෙක මට කිසිදු වැඩක් නැහැ. මම ආවේ මිෂන් එක සම්පූර්ණ කරන්න විතරයි කියලා කියනවා. ඔන්න දැන් රිවිව් එක බලන්න මයිකෝල කියලා සෙට් එක. මොකද්ද මේ මිෂන් එක? ඉතින් බය වෙන්න එපා. මේකේ නම තමයි ප්‍රොජෙක්ට් සුකියෝමි. ඉතින් මේකෙන් වෙන්නේ මොකද කියලා මම පැහැදිලි කරන්න. මේකෙන් කරන්නේ මේ මාස්ක් එකක් දාගෙන ඉන්න පුද්ගලයා ජින්ජුරු කියලා 9 දෙනාගෙන් 7 දෙනෙක් උන්දන්ට සීල් කරලා තියෙන්නේ. ඉතින් පළවෙනි එක නම් ගාරා ඒක කලින්ම සීල් කරපු හින්දා දැනට 6 දෙනෙක්ව සීල් කරලා තියෙන්නේ. ඉතින් තව දෙන්නෙක්ව සීල් කරන්න තියෙනවා. ඒක සම්පූර්ණ වෙච්ච ගම මෙයාගේ ප්‍රොජෙක්ට් සුකියෝමි එක කම්ප්ලීට් වෙනවා කියලා මේ මාස්ක් මෑන් කියනවා. ඉතින් අපේ නරුටෝ දැන් තමයි දකින්නේ මේ මාස්ක් එක දාගෙන පුද්ගලයා උචියා ක්ලෑන් එකේ ඉන්න කෙනෙක් කියලා. ඉතින් එහෙම හොයාගන්නේ රිනෙන්ගන් එක තුලින් තමයි. ඉතින් ඕනේ දැන් අපේ කිලබි මම ඔබට ඒක කරන්න දෙන්නේ නැහැ. පුළුවන් නම් මාව සීල් කරලා පෙන්නපන් යකෝ කියලා කියනවා. ඉතින් කිලබි කියන්නේ මට කලින් මම බෝ සීල් කරනවා කියලා. කතාව මෙතනින් ස්විෆ්ට් වෙනවා. ඉතින් දැන් අපිට පෙන්නන්නේ ඉටාචි සහ කිසමේ රොෂීව අල්ලගන්න හදන ආකාරය තමයි. ඉතින් මෙතනදී බිග් ෆයිට් එකක් දානවා තමයි අපිට පෙන්නන්නේ. අපේ රොෂී ලාව ස්ටයිල් ලාව ජුට්සු වලින් අටැක් කරද්දී කිසමේට නම් කරගන්න කිසිම දෙයක් නැතුව යනවා. ඉතින් එයා දිගින් දිගටම මෙහෙම ලාව ස්ටයිල් ජුට්සු වලින් ආහාර දෙද්දී අපේ කිසමේට තේරුම් යනවා මේක නවත්තන්න පුළුවන් නම් නවත්තන්න පුළුවන්. වෝටර් ස්ටයිල් වෝටර් ජුට්සු වලින් විතරයි කියලා. මෙතනදී කතා කරන කිසමේ ඔබට බෑ මිනිහා මාව පරද්දන්න. මම අකට්සුකේගේ පුද්ගලයෙක්. මම දැනට ගොඩක් උම සීල් කරලා තියෙනවා. ඊට පස්සේ ඉටාචිට කතා කරන කිසමේ අපි මුව ලේකම්වරයා ගාවට එකන් ගියොත් ගොඩක් හොඳයි. මෙතනදී ඉටාචි ඔව් අපි දැම්ම ගියොත් හොඳයි. නැත්තම් මූ ආයි නැගිටින්න ඉඩ තියෙනවා. මූ නැගිට්ටත් අපිට කිසිම හානියක් වෙන්නේ නැහැ. එහෙම කියන කිසමේ ඉටාචිත් එක්ක ආයෙත් කතා කරනවා. ඉතින් කිසමේ කියන්නේ මට නම් ඔය වැස්සවල වලට තෙමෙන්න බෑ. හෙම්බිස්සව හැදුනොත් ගෙදරින් කේස් කියලා. අර පිස්සුද බං ඒක මන් දාපුලා ඉන්නේ. ඉතින් මෙතන ඉඳන් කිසමේ කිව්වේ හරි අපි දැන් ගමන පටන් ගමු කියන වාක්‍යය. ඉතින් දැන් අපිට නැවතත් කතාව ෂිෆ්ට් වෙලා යනවා. මෙතන ජින්ජුරි කිස්ලා 6 දෙනා ගැන. ඉතින් මේ 6 දෙනාම ඉන්නේ අර මාස්ක් මෑන්ගේ යටතේ කියලා දැනගත්තා නම් ඇති. ඉතින් දැන් උන ටයිටල් එක දාලා දැන් තමයි කතාව පටන් ගන්නෙ. ඉතින් යාළුවනේ මෙතන ඉඳන් සුපිරි ෆයිට් එක යන්නේ. හැබැයි අපේ කිලබිත් කිසිම බයක් නැතුව මෙතන ගිහලා ෆයිට් කරනවා. ඉතින් ඔයලා අපිට පියාඹන පෙන්නන්නේ කවුද කියලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මෙතනදී අපි නරුටෝ අටැක් කරන හැදුවත් 6 දෙනාම එකපාර නරුටෝ දිහා බලනවා තමයි මේ සීන් එකෙන් පෙන්නන්නේ. ඉතින් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? හරි මම ඒක පැහැදිලි කරන්නම්. ඉතින් දැන් නරුටෝ ඒක පැහැදිලි කරනවා කිලබීට. කතා කරන්නේ නරුටෝ. මෙතන වෙලා තියෙන්නේ මේකයි කිලබි. මේ මාස්ක් මෑන් එයාගේ රිනෙන්ගන් එකෙන් මේ හැම එකම සම්බන්ධ කරලායි තියෙන්නේ. අපි ඒක අටැක් එකක් කරන්න ගියොත් ඒක විනාශ වෙනවා. ඇයිද කියනවා නම් මේගොල්ලෝ ඒ කරන අටැක් එක දිහා බලාගෙනයි ඉන්නේ. එහෙම කිව්ව කිලබීට. ඔව් ඒ නමයි මං ඉස්සලා කරන්න ගියේ අටැක් එකෙන් කොහොම හරි බේරුනේ. නාටෝ කරේ තියාගත්ත කිලබි. ඔබට අමාරුද නරුටෝ? අපි යමන්. දැනට හැංගිලා හිටියනම් ඇගට ගුණයි. ඉතින් දැන් අපිට පෙන්නනවා plan on action එකක් මෙතනදී දාන්න යන අපේ කිලබි. ඒ ටේල්ස් කින් මේ වෙලාවේ උදව් ඉල්ලනවා. ඒ ටේල්ස් කියනවා මේගොල්ලෝ සම්බන්ධ වෙලා තියෙන්නේ
නගටෝගේ ගොඩ්ජුට්සු කියන ජුට්සෝ වගේ එකකින් ඉතින් ඕගොල්ලෝ කරන්න ඕන මේගොල්ලන්ගේ තියෙන බ්ලැක් ජුට්සු රිසීවර්ස් ටික අයින් කළා දාන්න ඕන කියනවා. මේ බ්ලැක් චක්‍ර අයින් කරොත් මේක කරගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ අපේ නරුටෝට මතක් වෙනවා ඒ මොහොත. ඉතින් මේ මොකද්ද? ඔව් ඒ නගටෝ. ඉතින් ඔන්න දැන් අපේ ඒටේල්ස් තවදුරටත් කියනවා ඕගොල්ලෝ ඒ බ්ලැක් චක්‍ර අයින් කරන්න නම් ඒක දුන්න පුද්ගලයා ගාවට යන්න ඕනේ කියලා. ඉතින් දැන් කිලබී මේ මොහොතේ අහනවා ඔයා ඔය කියන්නේ කවුරු ගැනද? ඒ ඔයා කියන්නේ මාස්ක්මෑන් ගැන නේද කියලා. ඔව් ඒ මාස්ක්මෑන් තමයි කියලා මේ කියනවා. ඉතින් ඔන්න දැන් අපි දැක්කේ ඒ ලේඩිගේ හැදලා තිබ්බ නැත්නම් ඒ ජින්ජර්ගේ හැදලා තිබ්බ තුවාලයක් ඒ බ්ලැක් චක්‍ර මගින් සුව වුණ ආකාරය තමයි. ඉතින් අපි නාටෝ කියනවා බලහන් ඒක මාර වැඩක් නේ. එහෙම සුව වෙන්නේ කොහොමද? බ්ලැක් චක්‍ර එච්චරටම පවර්ෆුල්ද කියලා අහනවා. ඉතින් අපේ නාරුටෝ එහෙම විදිහට ඇදෙද්දි රෝෂි ඇවිල්ලා එයාව නවත්තනවා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකෝට දැන් අපිට තේරෙනවා දැන් මොහොතකට කලින් අකට්සුකියකට අතර අහුන රෝෂි දැන් ඒගොල්ලෝගේ කෙනෙක් කියලා. ඉතින් අපේ ජින්ජුරි කීස්ලා ටික නාල්ඩෝට සහ බීට දිගින් දිගටම ඇටැක් කරද්දි මේගොල්ලෝ ඕන පරද්දන්න වෙන්නේ නැහැ කියලා අපේ මේ දෙන්නට තේරෙනවා. ඕන දැන් ඉතින් අපේ කිලබීන කරන්න හදන්නේ පොතෙත් නැති කොහෙවත් නැති වැඩක්. ඉතින් මොකද්ද? ඒ තමයි ඒටේල් බීස්ගේ ෆුල් පවර් එක ගන්න එක. ඔන්න දැන් මෙතනදී තමයි සුපිරිම ෆයිට් එක යන්නේ. අපේ නරුටෝ යාගේ අක උඩ ඉද්දි එයා ඒටේල් බීස්ට් ක්‍රිස්ටර් කියන ඒ විදිහ පාවිච්චි කරනවා. දැන් මෙතන මෙන්නනේ කවුද? ඔව් මූන් තමයි ඔක්කොටම මුල. ඉතින් මේගොල්ලෝ තමයි මේ ජින්ජුරි කිලාගේ ඔක්කොම මොලය නැති කළා දාන්නේ. නැත්තම් ඒගොල්ලන්ට බ්ලැක් චක්‍ර පොවන්නේ මෙන්න මේ කට්ටිය තමයි. ඉතින් ඔන්න මෙතනින් අපේ එපිසෝඩ් එකේ අවසානයක් වෙනවා තමයි. ඉතින් එපිසෝඩ් 326 මොනවා වේද කියලා යටින් කමෙන්ට් බොක්ස් එකේ ලියාගෙන යන්න. ඔව් වැරද්දක් වෙන්න ඇති. පළවෙනි රිවිව් එක සමාව දෙන්න කොල්ලනේ. ශිපුඩෙන් රිවිව් කරන පළමු වතාව. ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. මම ඕගොල්ලන්ගේ ටෝකා